හලෝ යාළුවනේ, ඔයගොල්ලන් සාදරයෙන් පිළිගන්නවා BM Master YouTube channel එකට. ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. මගේ නම කසුන්. මම වැඩ කරන්නේ කොළඹ. මගේ ගම ගම්පහ. මම මාසෙකට සැරයක් ගමේ යනවා. ඉතින් මගේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා, සහෝදරයෝ වගේ. මට එක්කෙනෙක්ගෙන් දවස් කෝල් එකක් එනවා. හරියටම 8ට. මම මේ විදිහට කෝල් එක ආන්සර් කරනවා. මචං, මොකෝ අපි ඔය එකපාරට මතක් කළා. නෑ බං, උඹට පණිවිඩයක් තියෙනවා කියන්න. මොකෝ සීන් එක? සුභාරංචියක්ද අසුභාරංචියක්ද? අසුභාරංචියක් බං. ඇයි බං, මොකෝ සීන් එක? ඔබ දන්නවනේ අර අපේ ධම්මිකයා. ධම්මික හැප්පිලා බං. අප්පට සිරි. දැන් මොකද කරන්නේ? අපි නම් කතා වුණේ බයි යාළුවෝ සෙට් වෙලා ඌව බලන්න යන්න. මොකක් හරි අපි යාළුවෝ වශයෙන් හෙල්ප් එකක් දෙන්න එපා බං. ඔව් මචං, ඒක ඇත්ත. ඔබටත් එන්න පුළුවන්ද? මං ඒක බලන්න කෝල් එක ගත්තේ. මං එනවා බං, මොන වැඩේ තිබ්බත් එනවා. උඹලා සෙට් වෙලා අපේ ගෙදරට වරෙන්. මං ගෙදරට ගිහලා සෙට් වෙන්න. දැන් මං පිටත් වෙනවා. හරි බං, පරිස්සමින් ගෙදර ඵලයන්. අපි හෙට උදේ සෙට් වෙමු. හරි මචං, good night මචං. ඔය විදිහකට අපේ කෝල් එක නවත්තනවා. ඉතින් මං ගිහිල්ලා නාගත්තා. සුටුස් ගාලා නාගෙන බෑගියේ ඇඳුම් ටිකක් පැක් කරගෙන ආවා දොරවල් ටික වහලා එළියට. මං බෝඩිමේ නැන්දරක් කිව්වා නැන්දේ පොඩි කරදරයක්, මං ගමේ ගිහිල්ලා එන්නම් කියලා. එහෙම කියලා පිටත් වෙනකොට මගේ බයිසිකලේ තිබ්බා. මගේ හැම දෙයකටම ඉන්න මගේ ළඟින් හිටිය බයිසිකලේ. කොහෙ ගියත් මාව අතරමං කරන්නේ නැහැ බයිසිකලේ. ඒ විශ්වාසෙ මගේ හිතේ තියෙනවා. දැන් මං ගමන යන්න පිටත් වුණා. පාරේ වාහන නැහැ. ඒ හින්දා මට වැඩේ ලේසි වුණා. මම බයිසිකලේ යන්නේ 160ත් අතර. මම බයිසිකලේ යද්දි වටේම පාළුවේ රබර් වතු. මං කඩයක් ළඟින් නැවෙත්තුවා. බඩට මොන හරි දාගන්න කියලා හිතාගෙන. මං හිතුවේ චිකන් රයිස් එකක් කන්න කියලා. කඩෙන් අහද්දි චිකන් රයිස් හදන්න තව විනාඩි 15ක් විතර යනවා. බතලිපේ කියලා. මට ඒ විනාඩි 15ක් වටිනවා. මොකද ගෙදර ගිහිල්ලා විනාඩියක් නිදා ගන්න ඕනේ. ඒකමයි ඔළුවේ තිබ්බේ. මං ඉක්මනට කඩේ එක්කෙනාට කියලා චිකන් කොත්තුවක් ඕඩර් කරා. චිකන් කොත්තුව ඕඩර් කරලා ඉවරලා සිගරට් දෙකකුයි විටකුයි ගත්තා. විටක් කොතලා ගත්තා. නිින්ද යන හින්දා හප යන්න. ඊට පස්සේ රබර් වත්තක් අයිනේදී මට මුත්‍රා බරක් හැදුනා. අධික මුත්‍රා බරක්. මං ඒ නවත්තපු තැන දකුණු අත පැත්තේ එන කන්දක්. වම් අත පැත්තේ බෑගුණ. එතරම් හරිම පාළුයි. මං එහෙම වැඩි හොල්මන් විශ්වාස කරන්නේ. එතන බස් ස්ටෑන්ඩ් එක ගාව නැන්ද කෙනෙක් හිටියා. ඒ හින්දා මට කිසි බයක් දැනුන්නේ නැහැ. මං මේ මුත්‍රා බර ඉවර කරලා ආයි විටක් ගත්ත හපන්න. සීතලට විටක් හප සිගරට් එකකුත් බිව්වා.
ඒ නැන්දව මට හරියට පේන්නේ නැහැ. මොකද මීදුමින් වැහිලා. ඒ තරම් අධික සීතලක්. මං ගාවින් ගියා රතු පාට වීල් එකක්. අර කන්දලකින් දකුණු අතට පැත්තට හැරෙව්වා අතුරු පාරකින්. හරවලා ආයිත් ආවා මං ගාවට. මං ගාවට ඇවිල්ලා මෙහෙම ඇහුවා. ඒ කොල්ලෝ මොකද මෙතන කරන්නේ? මං පොඩි වැඩකට නැවෙත්තුවා. කමන්නේ. මේ පාර එච්චර හොඳ පාරක් නෙමෙයි. අපේ ගෙදර යන් ඕන්න හෙට උදේම යන්න. දැන් 11ත් පහු වෙලානේ. අපේ ගෙදර ගිහිල්ලා හෙට උදේම පිටත් වෙන්න. කමන්නේ අංකල්. මම මේ විදිහට යන්නම් දැන්. හිමින් සැරේ. හරි කොල්ලෝ පරිස්සමින් ඵලයන්. මේ පාර හොඳ පාරක් නෙමෙයි. ඒ අංකල් කියපු එක මම වැඩි විශ්වාස කරේ නෑ. වැඩි ගණන් ගත්තේ නෑ. මොකද මං හොල්මන් විශ්වාස කරන්නේ නැති හින්දා. මං හිතන් හිටියේ බස් ස්ටෑන්ඩ් එක ගාවේ හිටිය නැන්දා බස් එකේ යන්න වෙන්නේ නැති එතන ඉන්නේ කියලා. ඒ හින්දා මං ඒක වැඩි ගණන් ගත්තේ නෑ. මං නවත්තපු තැන අධික වංගුවක්. ඒ වංගුව පාර මැද තමා අර NTTA. දැන් බස් රථයක් ආවොත් ඒ ඇන්ටිව යට කරන් යනවා. මට ළඟට ගිහිල්ලා කියන්නත් බෑ. මොකද මං ඒ නැන්දර කී හිටියොත් මට මගේ ගමනට පරක් වෙනවා. ඉතින් නින්ද යන හින්දා මං තව බුලත් හපයක් හප යන්න ගත්තා. මං දිගටම ගියා. පිටවස්සවත් නොබලා පාර දෙපැත්තවත් නොබලා කෙලින්ම බලන් ගියා. රබර් වතු දෙකක් තිබ්බා. ඒ රබර් වතු දෙක හරිම පාළුයි. ඇඟට සීතලයි. අධික සීතලක් තියෙන්නේ. ඊට පස්සේ මට යාළුවෙක්ගෙන් කෝල් එකක් ආවා. "ඒ මචං කොහෙද ඉන්නේ? මේ බම් මං එන ගමන්." හරි බං. උඹ කොහෙද කියලා බලන්න මං කෝල් එක ගත්තේ. හරි බං. පරිස්සමින් යපලයන්. හරි මචං. හරි. කියලා ෆෝන් එක තිබ්බා. මං නැවතත් ගමන පටන් ගත්තා. මං දෙකටම යද්දී ගෙවල් ලං වුණා. ලං වෙන්න ඔන්න මෙන්න තියෙද්දි අර අතන හැපිලා හිටිය ඇන්ටි මගේ ඉස්සරහට ආවා. මගේ කකුල් දෙක වෙගුලන්න ගත්තා. ඒ වෙලෙන් දෙයියෝ බුදුන් සිහි වුණා. ඔළුව කුඩු මොලේ එළියට පැනලා දකුණු ඇහැ එළියට පැනලා ලේ වැක්කිරෙනවා. මගේ ඉස්සරහට ආවා. මං කෑ ගහගෙන මං නැවතත් මෝටර් සයිකලයෙන් ගමන් කරන්න ගත්තා. මං 100ටම ගියා මෝටර් සයිකලේ. කොහෙවත් නවත්තන්න නැතුව දිගටම ගියා. ඒ වෙලාවේ නම් දෙයියෝ බුදුන් සිහි වුණා මට. ගෙවල් ලං වුණා. ගෙවල් ලං වුණාට පස්සේ මං ගෙදරට ගියා. අම්මේ මං ආවා අම්මේ. දොර අරින්න අම්මේ. කවුද? මං අම්මේ මං. දොර අරින්න අම්මේ. ඉන්න පොඩ්ඩක්. දොර ඇරියා. මං ඇතුළට ගියාට පස්සේ මගේ කාමරයට ගියා විතරයි. ඒ කාමරේ හැමතැනම ලේ. මට හිතා ගන්න බෑ මේ වෙන දේවල්. ඊයේ රෑ අපි හින්දා ඒක මගේ වැරැද්දක්ද? නෑ මට ඒක හිතා ගන්න බෑ. මගේ කාමරේ ලේ ආවේ කොහොමද?
මට එකපාරට මතක් වුණා අර බෑවුමට විසික් වෙච්ච ඇන්ටිව. ඒ ඇන්ටි මම පාරේ දිගේ එද්දිත් මට හම්බුණා. මට ඒ ගැන පොඩි සැකේකුත් හිතුණා. මට අර රතු පාට වීල් එක ආපු අංකල් කියන දේ අහන්න තිබ්බේ. දැන් කරන්න දෙයක් නැහැ. ඔක්කොම වෙලා ඉවරයි. හරියටම මං ගෙදෙට්ට එද්දි පාන්දර 5:00මාරයි. මට පැය භාගයක් නිදා ගන්න වෙලාව තියෙනවා. මොකද මගේ යාළුවෝ ටික හරියටම 6 වෙද්දි අපේ ගෙදෙට්ට එනවා. මම පැය භාගයක් නිදාගෙන ලෑස්ති වෙලා ඉවර වෙලා එළියට බැස්සා. බයිනකොටම යාළුවෝ සෙට් එක ආවා. බයික් වල යන්න කියලා හිතාගෙන බලනකොට මගේ මෝටර් සයිකලේ හුලන්නේ නැහැ. මෝටර් සයිකලේ ලේ වැක්කිරෙනවා. මට හිතා ගන්න බෑ මේවා. මේ වෙන ඒවා නම් මට හිතා ගන්න බෑ. අනේ මන්දා. ඉක්මනට මෝටර් සයිකලේ හේදුවා. කෙලින්ම යාළුවෝ සෙට් එකත් එක්ක ගරාජ් එකට ගියා. ගරාජ් එකට ගිහිල්ලා වාහනේ හදාගත්තා. හදාගෙන අපි ගමන පිටත් වුණා. හරියටම කොළඹ ඉඳන් මහියංගනේ යන්න ඕනේ. ඉතින් කරගන්න දෙයක් නැහැ. යාළුවෝ සෙට් එකත් එක්ක ගියා. ගියාට පස්සේ අපි හෙට යද්දි රැ වුණා. මේ මං තනියෙන් මූණ දුන්න සිද්ධි වලට යාළුවන්ට මූණ දෙන්න සිද්ධ වුණා. මට කරන්න දෙයක් නැහැ. මේක මගේ වැරැද්ද. හරි. අපි මලගෙවල් ළකටත් ලං වෙනවා. අපි කට්ටියම ගෙන අපි ඒව දීලා අපි ගියා මිනිහ බලන්න. ඇත්තටම මගේ යාළුවෝ කට්ටියට පේන්නේ අර නැති වෙච්ච මගේ යාළුවා. ඒත් මට පේන්නේ අර බෑවුමට වැටිච්ච අර ඇන්ටිව. මට යාව හීනෙනුත් පේනවා. තනිකර බෑවුමට වැටිච්ච නැන්දා මට කතා කරනවා වගේ. මම මිනිහ දැක්කේ ඒ ඇන්ටි මොලේ එළියට පැනලා දකුණු ඇහැ එළියට පැනලා තට්ටි ඉස්සරහට ඇවිල්ලා ලේ වැක්කිරෙන රූපයක්. ඉතින් මම මේ සිද්ධි කාටවත් කියන්න ගියේ නෑ. මට කරගන්න දෙයක් නෑ. මං ආයි තනියෙන් ගෙදර යන්නත් ඕනේ. ඒත් මගේ යාළුවට වෙච්ච දෙයට මට පට්ට දුකයි. මොනවා කරන්නද? මිනිස්සු වුණාම හැමදාම ඉන්නේ. කවදා හරි මේ සිද්ධියට අපිට මුහුණ දෙන්න වෙනවා කියලා හිතාගෙන අපි එදා රැ හිටියා. ඉඳලා මට වැඩට යන්නත් පරක් වෙනවා. මං ඊට පහුවදාම යාළුවෝ සෙට් එකත් එක්ක ආවා.